සුබ දවසක් ඔයාලට. ඉතින් අපේ ජීවිතේ අපිට ගොඩාක් විශේෂ වුණු දවසක් හැමදාටම අපේ මතක පොතේ සටහනක් විදියට තියන යන්න ඕන කියලා හිතුණු නිසාම කරන්න හිතුණු පුංචි වීඩියෝ එකක් තමයි මේ. මේ අපේ චුටි පුතාගේ ප්‍රසාද ස්නාපනය. නැත්නම් බෞතිස්මය දිනේ. 2024 ඔක්තෝබර් 9 වෙනිදා ඉපදුණු අපේ චුටි පුතා හරියටම මාස දෙකකට පස්සේ තමා අපි අපේ ගමේ පල්ලියේදී ප්‍රසාද ස්නාපනය යාට දුන්නේ. 2024 දෙසැම්බර් මාසේ 2 වෙනිදා. ඒ වෙනකොටත් අපේ අලුත් පල්ලිය හැදෙමින් තිබ්බේ. මේ දිනය කතෝලික අපේ ජීවිතවලට ගොඩාක් වැදගත් දවසක් කියලා කතෝලික වන අපි හැමෝම දන්නවා. එහෙම නොදන්න අයට මම කෙටියෙන් කියන්න මොකක්ද මේ කියලා. ඉතින් කතෝලික අපි විශ්වාස කරනවා අපි ඉපදෙන්නේ ජන්ම පාපයක් එක්ක. ඉතින් එහෙම මේ පාපයක් එක්ක ඉපදෙන දරුවෙකු කතෝලික සභාවේ දේව දරුවෙකු විදියට පිළිගනු ලබන්නේ මේ ප්‍රසාද ස්නාපනය එක්ක. ඉතින් මේ දවස කතෝලික අපිට ගොඩාක් වැදගත්. අපි අපේ චූටි පුතාට සඳුෂ් අයාන් මිකායල් කියලා තමයි නම තිබ්බේ. ලස්සන සුදු ගවුමකුත් අඳලා අපි එයාව එදා උදේම පල්ලියට අරගෙන ගියා. චූටි පුතාට නම දාන්න හේතු වුණේ පුතාගේ තාත්තගේ නමේ මුලාකුරුයි මගේ නමේ මුලාකුරුයි දාලා අපිට නමක් දාන්න ඕන වුණා. අනිත් කෑල්ල දාන්න හේතු වුණේ කතෝලික අපේ අනන්‍යතාවය ප්‍රකාශ කරන්න අපේ ශුද්ධ මිකායල් අග්‍රදූතයා සිහි වෙන්න මිකායල් කියලා නම එයාට දැම්මා. ඉතින් ගෝඩ් මදර් නැත්නම් ඥානමව විදියට පුංචි ගෑනු ළමෙක් අපි අපේ ගෙවල් පැත්තෙන්ම තෝරගත්තා. එයා ගොඩක් ආසාවෙන් තමා පළවෙනි පාරට මගේ පුතාට ඥානමව වුණේ. මව් කුසයේ ඉඳලා මා තනුවා ජේසු ඉපදුණු දා ඉඳලා රැකගත්තා ජේසු. ඒ වගේම ගෝඩ් ෆාදර් නැත්නම් ඥාන පියා විදියට මම මගේ මල්ලිව තමයි තෝරගත්තේ. ඉතින් ගොඩාක් ලස්සන දවසක් අපේ ජීවිත පොතට එකතු වුණු ලස්සන මතකයන් තමයි මේ විදියට අපි ඔයාලා එක්ක බෙදාගත්තේ. ඇත්තටම මට ඕන වුණේ මේක මතකයක් විදියට මගේ චුටි පුතා ලොකු වුණාම එයා බලනවා දකින්න. ඉතින් ආයෙත් දවසක ගිහින් එන්න ජීවිතයේ දිගේ අපි ඇවිද යනවා.